අයිබෝන් සිරු දෙනාටම ග්‍රීන් ඇග්‍රිප්‍රන YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. අද ඔයාලට කියන්න තියෙන්නේ 3-way soil meter කියලා මේ උපකරණය. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා මේ අපේ පසේ තියෙන pH අගය සහ පසේ තියෙන තෙතමනය බලා ගන්න. ඒත් එක්ක මේකෙන් බලා ගන්න පුළුවන් තව අපිට පසේ වගා භූමිට හම්බෙන ඉරේලිය ආලෝකයේ තීව්‍රතාවය කොහොමද කියලා ඒකත් අපිට බලා ගන්න පුළුවන්. හරි මම ඔයාලට මේක පෙන්නන්නම්. මෙහෙමයි මේක අපිට සාමාන්‍යයෙන් මම කිව්වා ඉස්සෙල්ලාම මෙතන මේ තියෙනවා moist light pH කියලා. ඒ කියන්නේ මේකේ moist කියන එකට දැම්මොත් එහෙම මේ ස්විච් එක වම් පැත්තට කරොත් එහෙම මේකෙන් බලා ගන්න පුළුවන් පසේ තියෙන තෙතමනය. ඊට පස්සේ මේක මේ වගේ මැද මට්ටමට තිබ්බොත් එහෙම ස්විච් එක මේකෙන් බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අපේ වගා භූමියට තියෙන ආලෝකයේ ප්‍රමාණය කොහොමද කියලා. ඒ කියන්නේ අපේ වගා භූමියට අවශ්‍ය තරම් ආලෝකය තියෙනවද කියන එක එතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට මේක මේ වගේ මෙහෙම වම් පැත්තට දැම්මම මේකේ බලා ගන්න පුළුවන් පසේ තියෙන pH අගය කොහොමද කියලා. දැන් ගොඩක් දුරට ලංකාවේ අපි මෙහෙම pH අගය බලා ගන්න ඒ වගේ දෙයක් කරනවා නම් එහෙම ගොඩක් දුරට උපකරණ නැහැ ගොවි මහතුන් ළඟ. එතකොට අපි යන්න ඕනේ මේ කුෂිකර්ම නිලධාරී හම්බෙලා ඉවරලා එයාලට කියලා තමයි අපි මේ ටෙස්ට් එකක් කරගන්න ඕනේ. ඉතින් මේක මේ අපිටම මේක ගෙදරදීම අපිට අවශ්‍ය ස්ථානයක අවශ්‍ය වෙලාවක අපිට කරගන්න පුළුවන් පහසුවෙන්ම. මේක පාවිච්චි කරන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක මම පෙන්නන්නම් ඔයාලට මේ වගා භූමියට ගිහිල්ලා වෙලා කොහොමද මේක මේ පාවිච්චි කරන්න කියලා පෙන්නන්නම්. ඊළඟට කියන්න ඕන විශේෂයෙන්ම මේකට මේ කිසි බැටරි හෝ වෙනත් විදුලි ආරෝපණයක් සිදු කරන්න ඕනේ නැහැ. මේක මේ බැටරි නැතුව වැඩ කරන්නේ. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. මීට අමතරව ඉතින් මේක නම් සාමාන්‍යයෙන් වැඩි සාමාන්‍යයෙන් ලොකු ගහනක එකක් නෙවෙයි. මීට අමතරව තියෙනවා සාමාන්‍යයෙන් ඩිජිටල් මීටර් තියෙන ඇඩ්වාන්ස් මට්ටම එකක් තියෙනවා. දැන් මේකට මේ ඇනලොග් එකක්. අපි සාමාන්‍යයෙන් වගා කරුවෙක්ට සාමාන්‍යයෙන් මේ ප්‍රධානම අංග තුනම තියෙනවා. ඒ කියන්නේ තුනක් කියන තුනකුත් නෑ දෙකයිනේ තියෙන්නේ. අනිවාර්යෙන් පසේ තෙතමනය සහ pH එක. pH එක තමයි ගොඩක් දුරටම බලන්නේ. ඉතින් ඒක මූලික අවශ්‍යතා ටික මේකෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් තව උසස් මට්ටමේ උපකරණත් තියෙනවා මීට අමතරව. හරි අපි ඊළඟට වගා භූමියට ගිහිල්ලා බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඊළඟට මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ උපකරණයකින් අපි පස පිළිබඳ මූලික පරීක්ෂාවක් කරන්න ඕනේ. අපි යම් භෝගයක් මෙහි ඒ කියන්නේ අපි වගා කිරීමට ප්‍රථමයෙන්ම අපි මෙහි තියෙන pH අගය සහ පසේ තෙතමනය කියන දෙක සහ මෙතෙන්ට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය පිළිබඳව අපිට මූලික අවබෝධයක් තියෙන්න ඕනේ. අපි කුමන හෝ වගාවක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි මේක පාවිච්චි කරන්න කියලා. මම ඉස්සෙල්ලා කිව්වා මේකේ තියෙනවා අපිට පසේ තෙතමනය සහ pH අගය ඒ වගේම ආලෝකය කොහොමද මේ ස්ථානයට තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන් ක්‍රම ඒ කියන්නේ ආකාර තුනකට අපිට බලා ගන්න පුළුවන්. අපි මේක ඉස්සෙල්ලාම මේ ආකාරයට මෙහෙම මැද්දට තිබ්බොත් එහෙම මේක මෙතන තියෙන ආලෝකයේ තීව්‍රතාවය වලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන හොඳ ආලෝක මට්ටමක් තියෙනවා. ඒ ආලෝකය මේක නිරීක්ෂණය කරන්නේ මේ මෙතන තියෙන පොඩි සෙන්සර් එකකින්. මේ සෙන්සර් එක මෙහෙම කවර් වුණොත් එහෙම ඔයාලට පේනවා මේ මීටර් එක 0 වෙනවා.
සෙන්සර් එක හොඳට ක්ලියර් එකට තියෙන්න ඕනේ පැහැදිලිව. මුකුත් එතනට කවර් වෙන්නේ නැතුව. එතනින් තමයි මේ අපේ වගාවට තියෙන ආලෝකය තීරණය කරන්නේ. ඊළඟට මේක තෙතමනේ පරීක්ෂා කරන එකට මෙහෙම දැම්මා දාලා ඉවරලා අපි මේක අපේ ශේෂ්ත්‍රය තුල ටිකක් පහතට ඉසුවම ඔයාලට පේනවා කොහොමද මේකේ තෙතමනේ තියෙන්නේ කියලා. මේක මේ අවස්ථාවේ මම මේකට අද පොර දාලා තියෙන්නේ. ඒ හින්දා වතුර දාන්න හින්දා හොඳ තෙතමනයක් තියෙනවා කියලා මේ මීටර එකේ පෙන්නනවා වලට. ඊළඟට අපි මේකේ pH මට්ටම බලන්න මේක මේ ස්විච් එක මෙහෙම වම් පැත්තට දාන්න ඕනේ. එතකොට pH මට්ටමත් ඔයාලට පෙන්නනවා හොඳ ආගයකින් තියෙනවා කියලා. pH මට්ටමක් තියෙනවා සාමාන්‍යයෙන් ඇල්කලීන් කියන තත්ත්වයේ. ඒ කියන්නේ මේක ඇසිඩික් නැති අධික ශාරීය නැති වගාවට සුදුසු පසක් ලෙස අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධක තුනක් මේ මීටර එකෙන් අපිට ඉක්මනින්ම සහ වැඩි කරදරයක් නැතිවම අපිට බලා ගන්න පුළුවන්. මේ මීටර එක අපි සාමාන්‍ය එකම තැනකට පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ වගා භූමියේ සාමාන්‍යයෙන් අහඹු ලෙස තැන් හතරකවත් අඩුම තරමේ අපි මේකෙන් ටෙස්ට් කරන්න ඕනේ. ටෙස්ට් කරන්න කලින් අපි කලින් තැන මේ වගේ කලින් තැන අපි ටෙස්ට් එක කරපු තැන තියෙන පස් සහ අනෙකුත් දේවල් මේක අපි පිහදාගෙන තමයි කරන්න ඕනේ. මොකද නැත්තම් එතන තියෙන අනිකුත් පාංශු සාධක අපි මෙතන අලුතෙන් කරන තැන එතෙන්ටත් ඇප්ලයි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ තියෙන දේවල් පොඩ්ඩක් මෙහෙම මේ අතින් අපි පොඩ්ඩක් සුද්ධ කරගෙන ඉවරලා තමයි අපි ආයේ අලුත් තැනක පටන් ගන්න ඕනේ. අර මේකත් ඒ වගේමයි මේ විදිහට මේක ටිකක් සාමාන්‍යයෙන් පොළොවට අඟල් 4.5ක් පමණ වෙනකන් අපි මේක මෙහෙම වස්සන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා දැන් මේකේ මෙතන කොහොමද pH අගය තියෙන්නේ කියලා. කලින් කිව්වා වගේම මෙතන මේ green indicators තියෙනවා. අපි මෙතන පරීක්ෂා කරන සාධකයත් සමග යටින්ම තියෙන්නේ ඇල්කලීන් ඇසිඩික් කියලා. ඒ කියන්නේ pH අගයට අදාළ මෙෂර්මන්ට් එක. ඊළඟට උඩ තියෙනවා dry and wet කියලා. ඒ කියන්නේ තෙතමනයට අදාළ මෙෂර්මන්ට් එක. අපි තෙතමනය බලද්දිත් මේක මෙහෙම වම් පැත්තට කරලා ඉවරලා බලද්දි ඔයාලට පේනවා කොහොමද මෙතන ජල තත්ත්වය කියලා. මම මෙතනට මේ උදේ කියන්නේ මම පොහොර දාලා වතුර දාපු හින්දා තමයි මෙතන ජලය හොඳට තියෙනවා කියලා පෙන්වන්නේ. ඊට අමතරව මේක අපි මෙහෙම වම් පැත්තට ගත්තට පස්සේ මැදට ගත්තට පස්සේ මෙතන පෙන්නනවා dark and light කියලා. ඒ කියන්නේ අපිට වගාවට ලැබෙන ආලෝකය. ඉතින් මෙතනත් ආලෝකය පෙන්නනවා හොඳ මට්ටමේ තියෙනවා කියලා මෙතනත් පෙන්නනවා. සාමාන්‍යයෙන් අපි මෙතන මේක මෙහෙම තියලා ඉවරලා සාමාන්‍යයෙන් අපි තප්පර 30 40ත් අතර කාලයක් ඉන්න ඕනේ. මෙතන තියෙන නිඩල් එක ස්ටේබල් වෙනකම්. මෙතන දැන් ස්ටේබල් මට්ටමේ තියෙන්නේ. අපි ඊළඟට මේක මේ වගේ මෙතන අපි පස්සේ තත්ත්වය චෙක් කරගත්තට පස්සේ අපේ සිවුරු සාධක ටික බලාගත්තට පස්සේ මේ ආකාරයට හිමීට මේක මෙහෙම පොඩ්ඩක් උඩට උස්සනවා. එතකොට මේක ඉස්සෙනවා.
ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මේක අපි අඟල් 4මාරක් විතර පොළොවට ඇතුල් කරන්න ඕනේ. එතකොට තමයි අපිට නිවැරදි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ මේ තියෙන කූරු දෙකම අනිවාර්යෙන් සුද්ධ කරලා ඒ කියන්නේ පුළුවන් නම් හොදලා ටිෂු එකකින් වගේ අනිවාර්යෙන් පිහ දාන්න ඕන. මොකද තෙත තත්ත්වයේ තියන්න එපා. මේ කූරු ඒ කියන්නේ මේකට හානි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි සෝදනවා නම් සෝදලා හරි නැත්නම් තෙත මොකකින් හරි පිරිසුදු කරලා අනිවාර්යයෙන්ම මේක වියලි තත්ත්වයේ තමයි අපි නැවත ගබඩා කරන්න ඕනේ. අපි ඉස්සරහටත් ගේන වීඩියෝ ඔයාලට මගහැර ගන්න නැතුව බලන්න ඕන නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. ඔයාලට අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් එනවා. ඉතින් මෙහෙම තමයි මේ උපකරණය පාවිච්චි කරන්න තියෙන්නේ. ඔයාලට මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් හරි මේ උපකරණය මෙලදී ගැනීමට අවශ්‍යතාවයක් හරි ඒ වගේ දෙයක් දැනගන්න තියෙනවා නම් පාතින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඔයාලට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙන්න. එහෙනම් අදට මේ වීඩියෝ අවසන් වෙනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.